ශිරෝමාලා මහවත්ත. මම පෞද්ගලික ආයතනයක ස්ටෙනෝග්‍රැෆර් කෙනෙක් හැටියට රාජකාරී කරේ. ඊට පස්සේ රාජකාරියෙන් නැවතුණාට පස්සේ මගේ පුතාගේ ගුරුවරියකට මම තෑගි දෙන්න අපි ගවුමක් බැලුවා. එතකොට ඒක ලොකු කොස්ට් එකක් වෙච්ච නිසා අපි මගේ පුංචි කෙනෙක් ඉන්නවා USA. එයාට කතා කරලා කිව්වා මෙහෙම ලොකු ගාණක් වෙනවා, මෙහි මේවා රෙන්ට් කරත් මහන්න ගියත් ලොකු ගාණක් වෙනවා. එතකොට එහෙන් එවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒකත් ලොකු ගාණක් වුණා. නමුත් මගේ පුංචි මට උදව් කරා. ඒ වෙලාවේ අපි ඒක පුංචිගේ උදව්වෙන් කරගත්තා. ඊට පස්සේ ගෙදර ඉන්නකොට මේ පුංචිම මට කතා කරලා කිව්වා මෙහෙම එහෙන් එවන්න පුළුවන් ෆ්‍රොක්ස් මෙහි මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න කියලා. ඊට පස්සේ මම එයා එවපු ගවුම් කීපයක් මට එව්වා එහෙන් රටින් ඇත්තටම බ්‍රයිඩල් ගවුම්. ඒවා රෙන්ට් කරන්න මම ගෙදර තියාගෙන හිටියාම මට යාළුවෙක්ගේ මාර්ගෙන් මම කොහොම හරි ඒව රෙන්ට් කරන්න අලුතෙන් ෂොප් එකක් පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ඊට පස්සේ අපි තව ඉන්දියාවෙන් ඒ වගේ තැන් වලින් සාරීස් ගෙනල්ලා ඒත් මගේ යාළුවෙක් කතා කරලා මට උදව් කරා. එයා තමයි ඊට පස්සේ කිව්වේ මෙහෙම දාගන්න දැන් මේ වගේ දේවල් වලට තැන තියෙනවා වැඩි කියලා. ඊට පස්සේ අපි ගවුනුයි සාරී දාලා මම ෂොප් එක පටන් අරගෙන ඔහොම ටික ටික සේල් පැත්තයි දෙකම කරා. එතකොට සේල් කරන ගමන් අර ෆ්‍රොක්ස් රෙන්ට් කරන්න ක්‍රවුඩ් එක ටික ටික හැදුනා. ඒ හැදෙනකොට ඒවා ඕල්ට් කරන්න ඕනේ. එතකොට මහන්න කස්ටමයිස් කරන්න කට්ටිය ඇවිල්ලා අහනවා. සාරි ජැකට් මහන්න අහනවා. ඇත්තටම මම එතකොට ඒ ෆීල්ඩ් එක ගැන ලොකුවට දැනගෙන හිටියේ නැහැ. පස්සේ කොහොම හරි මං ටික ටික මම්ම කන්සෙප්ට් එකක් හදාගෙන ඒවා කොහොමද කරන්න පුළුවන් කියලා බලලා ඇඳුම් දැන් දෙපැත්ත ගහලා ඕල්ට් කරලා ඇත්තටම හදලා දෙන්න ඕනේ රෙන්ට් අවුට් කරන්න උනහම. එතකොට මං ගාව මැෂින් එකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මම පිටට ගිහිල්ලා ඒවා හදාගෙන ඇවිල්ලා ආපහු ඒ කියන්නේ පිට මගේ මහාන අය කාව හරි අඳුරගෙන ඒගොල්ලන්ත් එක්ක මහන්න ඇවිල්ලා ඊට පස්සේ කස්ටමර් ඉන්න අතරතුර ඒවා හදලා දෙනවා. එතකොට ඇත්තටම ලොකු කාලයක් ගත වෙනවා. එතකොට මම මුකුත් දැනන් හිටියේ නැති නිසා ඊපස්සේ පොඩ දැන් කස්ටමර් බේස් එක වැඩි වෙනකොට මට තේරුණා මෙහෙම කරලා බෑ මම මොනවා හරි දෙයක් මේ ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඒකලා මම ඊට පස්සේ ගත්ත සිංගයකින් පෝටබල් මැෂින් එකක්. ඒක පුංචි මැෂින් එකක් පෝටබල් එක. ඒක අරගෙන තමයි ටික ටික ඔය සාරි ජැකට් පිටින් මහලා ගෙනල්ලා මම ඒවා ඕල්ට් කරලා එහෙම තමයි ටික ටික රෙන්ට් අවුට් කරන්න පටන් ගත්තේ. ඒ අතරතුර තව දැන් මම එක මැෂින් එකෙන් මහනකොට මගේ අම්මා මාත් එක්ක හැම දෙයකම හිටියා. ඒ අම්මා තමයි ගොඩක් මට කියා දුන්නේ මේ දෙපැත්ත හදන්න ඕන. හස්බන්ඩ් අම්මයි ඒ දෙන්නගෙම සපෝට් එක මැද්දේ තමයි ඒක කරේ. ඊට පස්සේ තව මැෂින් එකක් මම ගත්තා. සිංගර් ඒත් පෝටබල් මැෂින් දෙකක් වෙන්න අරගෙන ඒ දෙකෙන් තමා මේ අම්මයි මමයි දෙන්නම එතකොට ස්ටාෆ් මුකුත් හිටියේ නෑ මට. අම්මයි මමයි පුළුවන් තරම් අර මහ ඒවා දෙපැත්ත හදන ඒවා හදලා දුන්නා. ඒ අතරතුර ඊට පස්සේ මම බ්‍රයිඩල් කරන්න පටන් ගත්තා. සාරීස් නිකන් සාරීස් ගෙනල්ලා වර්ක් කරා. ස්ටෝන්ස් ගෙනල්ලා පර්ල්ස් ගෙනල්ලා ටික ටික නිකන් හිතට දැනෙන විදිහට වර්ක් කරා. බ්‍රයිඩ්ලා දෙන්නෙක්ගේ බ්‍රයිඩල් කරන්න ආවා. ඇත්තටම ඒක ඉතින් හරි සතුටුයි. එතකොට අර අපි තනියෙන් පටන් අරගෙන දැන් මොකුත්ම අදහසක් නැතුව හරිම ආසාවෙන් මේ බ්‍රයිඩල් දෙක බාරගත්තා. ඒ කරලා බ්‍රයිඩල් එක ඉවර කරා. ඇත්තටම ඒක ලස්සන ෆිටෝන් එකක්. පිටින් මහලා ගෙනල්ලා වර්ක් කරලා තමයි ඒක දුන්නේ. එතකොට මෙතෙන්දි ෆිටෝන් ඔක්කොම හදන්න මම ඒ වෙනකොට අර මැෂින් දෙකෙන් ඉගෙනගෙන මම ෆිටෝන් හදන්න පුරුදු වුණා. එතකොට මට නීට් එකට ෆිටෝන් හදන්න දැන් මම කෝස් එකක් මුකුත් කරලා නොතිබ්බට ටික ටික ඒක මම පුරුදු වෙලා ලස්සනට නීට් එකට කරන්න පටන් ගත්තා. ඒ අතරතුර මේ මම බ්‍රයිඩල් කරපු කෙනෙක්ගෙන් අපේ සිංහ ඇකඩමි එකේ මාළඹේ ශාඛාවේ රංජිකා මිස් එයා කියලා තිබුණා ලස්සනයි බ්‍රයිඩල් එක කවුද කරේ කියලා අහුවාම ශිරෝ ෆැෂන් කියලා මෙහෙම තියෙනවා පුංචි අතුරුගිරිය හන්දියේ එතනින් තමයි කරේ කිව්වහම මිස් බලන්න ආවා. රංජිකා මිස්. ඇත්තටම රංජිකා මිස්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම අද මෙතන ඉන්නවා නම් ඇත්තටම සිංහ ඇකඩමි එකේ ඒ උදව්වෙන් තමයි මම මහුම් ගොඩක්ම ඉගෙන ගත්තේ. එතකොට රංජිකා මිස් ඇවිල්ලා මට කිව්වා පුතා ඔයා දැන් මේ මහුම් මොකද නොදැන මෙච්චර දුරක් ඇවිත් තියෙනවා එන්න මං උගන්වන්නම් කියලා. ඊට පස්සේ තමයි මම සිංහ ඇකඩමි එකට හස්බන්ඩ් කිව්වා ඔයා දැන් දන්නේ නැති දෙයක් නේ අනිවාර්යෙන් ඔයා මේක ඉගෙන ගන්න ඕනේ. දැන් ටික ටික අපිට වැඩ එනකොට ඔයා මේක ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා මම කොහොම හරි කාලය වෙන් කරගෙන ඇකඩමි එකට ගියා. ගිහිල්ලා
සාරි ජැකට් එකයි ෆැෂන් ඩිසයිනින් කෝස් එකයි කරා. ඒ කරාම සාරි ජැකට් මහන්න මම ටික ටික පටන් ගත්තා. තනියෙන් කපලා තනියෙන් මහන්න පටන් ගත්තා. ඒ අතරතුර මට ස්ටාෆ් එක කෙනා දෙන්න මම වැඩි කරගත්තා. කියන්න සතුටුයි දැන් රැකියා දීලා තියෙනවා මං කීප දෙනෙකුට. ෂොප් එක මගෙත් එක ෂොප් දෙකේම දැන් මම ෂොප් දෙකක් දාලා තියෙනවා. බ්‍රයිඩල් ෂොප් එක වෙනමයි, නෝමල් පාටි වෙයා ෂොප් එක වෙනමයි. දැන් හරිම සතුටුයි. ඉතින් අර මහන්න ඉගෙන ගත්ත නිසා දැන් දෙයක් නීට් එකට කරනකොට වෙනම බේස් එකක් හැදිලා තියෙනවා. එතකොට උත්සාහය විතරයි ඕනේ. උත්සාහයයි කවුරු හරි අපිට අත දෙනවා නම් හරි සතුටින් ඒක බාර අරගෙන ඇත්තටම මං ස්තුතිවන්ත වෙනවා මගේ වටේ ඉඳගෙන ඒ උදව් කරපු හැම දෙනාටම. මගේ අම්මා, හස්බන්ඩ්, මගේ පවුලේ අය, මගේ පුතා ඒ හැමෝම මට උදව් කරනවා මට ඉස්සරහට යන්න. මගේ ඩිසයින් සහ ඒ තියෙන නීට් එක නිසා ගොඩක් සෙලිබ්‍රිටිස්ලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන්. ඒ නිසා ගොඩක් ඩ්‍රාමා ෆිල්ම්ස් වගේ දේවල් වලට අපෙන් ගොඩක් ඇඳුම් ගන්නවා දැන්. මම කස්ටමයිස් කරනවා, ඩිසයින් කරනවා එයාලට වෙනම ඇඳුම්. කස්ටමර් බේස් එක වැඩි වෙනකොට ඊට පස්සේ මම හයි ස්පීඩ් සෝජි මැෂින් එකක් ගත්තා. ඒක අරගෙන බ්‍රයිඩල් මැටීරියල් ගොඩක් හෙවි නිසා අර මහන්න දැනුණ පහසුව ඇත්තටම හරිම වටිනවා. දැන් සෝජි මැෂින් එකෙන් අර මැෂින් වලට වඩා ගොඩක් ෆාස්ට් මහන්න පුළුවන්. ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණය නිසා අපිට ඒක පවර් සේවිංග්ස් තියෙනවා. සෝජි මැෂින් එකේ ෆැසිලිටි ගොඩාක් ලොකු වෙනසක් දැනුණා අපිට අර පෝටබල් මැෂින් වලින් මහලා මේ සෝජි මැෂින් එකට ගියාට පස්සේ. ඒකේ අර පවර් සේවිංග්ස් නිසා අපි නිතරම නයිට් වර්ක් කරනවා, දවස් දෙක තුන එක දිගට මහනවා. ඒ නිසා මේ පවර් සේවිං එක හරිම වටිනවා. සෝජි මැෂින් එකක් අරගෙන ඒත් අපිට තවත් සැපයුම දී ගන්න බැරි වුණා. ඊට පස්සේ තව සෝජි මැෂින් එකක් ගත්තා. ඒ දෙකම දාගෙන දැන් සමහර වෙලාවට ඒකේ තියෙන අර හයි ස්පීඩ් නිසා අපේ දැන් ස්පීඩ් එකෙන් අපිට මහන්න පුළුවන් දවසට සාරි ජැකට් 7-8කට වඩා මහන්න පුළුවන් තත්ත්වයට ගෙනාවා. සැපයුම දෙන්න බැරුව තිබේව අපි ටක් ටක් ගාලා මහලා ඉක්මනින් කස්ටමර්ව සැටිස් කරන්න පුළුවන් වුණා. බ්‍රයිඩල් මැටීරියල් මහද්දී ෆාස්ට් අපිට හෙවි මැටීරියල් නිසා අර පර්ල් බීඩ්ස් කිසිම ප්‍රශ්නයක් නැතුව සෝජි මැෂින් එකෙන් මහ ගන්න පුළුවන්. හරිම පහසුයි. ඒ වගේම නීට් කරගන්න පුළුවන්. ෂිපර් එකක් ඇල්ලුවත් බෝඩර් එකක් ඇල්ලුවත් ඒව හරිම නීට් එකට ලස්සනට සෝජි මැෂින් එකෙන් මහ ගන්න පුළුවන්. ඇත්තටම සෝජි මැෂින් එකේ ලොකු වටිනාකමක් තියෙනවා. අපි වගේ හෙවි මැටීරියල් බ්‍රයිඩල් වර්ක් ඒවා කරන අයට මම ඇත්තටම කැමතියි රෙකමන්ඩ් කරන්න සෝජි මැෂින් එක. මගේ දැන් මගේ ඇතුලේ ෂොප් එක ඇතුලේ මහන අය වගේම පිටින් මගේ මහන අයත් ඉන්නවා. ඒ ගොඩක් අයටත් රෙකමන්ඩ් කරා මම සෝජි මැෂින් එක. ඒ ගොඩක් අය ගාව තියෙන්නේ සෝජි මැෂින්. මොකද අපි බ්‍රයිඩල් කරන අය හැමෝම වගේ ඒ වගේ මැෂින් එකක් පාවිච්චි කරන එක ඇත්තටම හරිම වාසිදායකයි. ස්ටෙනෝග්‍රැෆර් කෙනෙක් හැටියට රැකියාව කරන කාලේ නිදහස හරිම අඩුයි. තමන්ගේ ව්‍යාපාරයක් කරනවා වගේ එහෙම නිදහසක් ඇත්තටම පෞද්ගලික ආයතනවල රැකියාව කරනකොට නැහැ. එතකොට පුතා හම්බුණාට පස්සේ මම රැකියාවෙන් අයින් වුණෙත් ඒ හේතුව නිසා. ඒ අතරතුර තමයි තමන්ගේම ව්‍යාපාරයක් කරන්න ඇත්තටම හිතුනේ. හස්බන්ඩ්ත් කිව්වා අපි මොනවා හරි දෙයක් කරමු කියලා. දැන් එයා රැකියාව කරනවා. එයාත් පෞද්ගලික ආයතනයක. ඒ අතරතුර මෙහෙම ව්‍යාපාරයක් කරමු කියලා මට අදහස දැම්මා මගේ පුංචි අම්මලා, මගේ අම්මා ඔක්කොම පවුලේ අය. එතකොට තමයි ඒ අදහසට අපි මේ විදිහට රැකියාවක් පටන් ගත්තේ. එතකොට ඒ කාලේ අපිට තිබ්බ ආර්ථික අපහසුතා එක්ක දැන් ඇත්තටම සතුටුයි මේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ නිදහසත් එක්ක පවුලයත් එක්ක ගැවසෙන්න තියෙන කාලය තියෙනවා. මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු ගැන බලන්න පුළුවන්, ඒවට උදව් කරගන්න පුළුවන්. මගේම ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට තියෙන ලොකුම වාසිය අපේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් පවුලයත් එක්ක රැඳෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක හරිම වටිනවා. මගේ අම්මා, මගේ පවුලේ අය ඔක්කොම එක ගෙවන්න තියෙන කාලය අපිට තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තාම ඇත්තටම කරන්න පුළුවන්. ඒක හරිම සතුටුයි.